Hi, welcome to my YouTube channel. ඉතින් ඔන්න අද රොබට් ඇවිල්ලා තියෙනවා අමුතුම විදිහේ වීඩියෝ එකක් අරගෙන. ඉතින් ඔයාලා දන්න ඇති කලින් දාපු වීඩියෝ එක කියන්නේ මගේ channel එකේ පළවෙනිට දාපු වීඩියෝ එක කියලා තිබ්බා මම මගේ account එකේ review එකක් අරන් එනවා කියලා. ඉතින් ඒ review එක තමයි මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බොයිස් මං ඉස්සරහට account එකක් ගන්න හිතන් ඉන්නවා. එතකොට මම මේ account එක විකුණන්න හිතන් ඉන්නවා. හරිද? account දෙකක් තියාගෙන වැඩක් නැහැ නේ. ඒතකොට මම මේ account එක විකුණනවා. හරිද? ඉතින් ඔයගොල්ලෝ මේ account එක බලලා ඕගොල්ලන්ට සාධාරණ ගාණක් මට සහ ඔයාට සාධාරණ ගාණක් දාන්න comment section එකේ පල්ලෙහා තියෙනවා comment section එක. දාගෙන යන්න කීයක් වටීද කියලා. හරිද? එන ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉන්ට්‍රෝ එකෙන් සෙට් වෙමු. ඕකේ බොයිස්, ඉතින් ඔන්න අද අරන් තියන්නේ රොබර්ට්ගේ account එක. ඒ කියන්නේ රික් දාන එක අපි නවත්තුමු මෙන්න මේ ආකාරයට. රික් දාන්න එපා මම වැඩක්. ඉතින් අපි මෙතනින් ගත්තොත් හරිද? මෙතනින් ගත්තොත් level 55 ID එක ඇවිල්ලා 66යි 77යි 99යි 11යි 0.1 ඔන්න ඩිස්ප්ලේ එකේ දිස්සේ 66යි 77යි 99යි 11යි 0.1 තමයි මගේ ID එක. හරිද? ඉතින් මේක ලොකු account එකක් නෙමෙයි season 66 account එකක්. ඉතින් බූය පාස් 4ක් දාලා තියෙනවා. elite pass වලින් free අන්තිම දින free elite pass එක දාලා තියෙනවා. මේ පැත්තට ගියොත් ඔන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ ටික වැඩි දන්නේ නැහැ. හරිද? මම ගේම් වලට පරණ වුණාට ඉතින් මේව වැඩි මම ඉන්ස්ටෝල් කරලා නැහැ. ගේම් ගහලා තියෙනවා. ඒ කියන්නේ මැච් ගහලා තියෙනවා 31ක් 19ක් වින් කරලා තියෙනවා. එලිමිනේෂන් 89ක් තියෙනවා. ඔන්න ඔහම තමයි තියෙන්නේ. හරිද? මේ පැත්තට ගියොත් විනින් රේට් එක 0.02යි. ඔන්න ඔහම තමයි තියෙන්නේ. රයිට්? මේ ගහපු කස්ටම් ටික ඔන්න ඔය විදිහට තමයි මගේ account එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරිද බොයිස්? ඊට පස්සේ අපි යන් මේකේ වැදගත්ම තැනකට. මොකද්ද? ජෙම් ක්ලේම් කරන තැනට. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් 85 ගානේ ජෙම් තියෙනවා. weekly 192ක් තියෙනවා. දවස් 192යි. monthly තියෙනවා දවස් 132ක්. හරිද? එතකොට ඔයගොල්ලන්ට මේ ඔක්කොම 85 ගානේ දවස් එකතු කරොත් ඔයගොල්ලන්ට ජෙම් 10890ක් ක්ලේම් කරගන්න පුළුවන්. Oh my god! Wow! තාම සීමිත කාලයකට. හරිද? තාම සීමිත කාලයකින් මාස 5කින් ජෙම් 10190ක් 890ක් මට මතක නැහැ ක්ලේම් කරගන්න පුළුවන්. ඉතින් මේවා ක්ලේම් කරගත්තොත් ඉතින් 10000 ගණක් තියෙනවා ජෙම් ක්ලේම් කරනවා නම් ඉව වොලට් එක නෑ ඊ බැජ් එක පැත්තට ගියොත් ඊ බැජ් එක මම එකපාරක් දාලා තියෙනවා. ඔන්න ඔහොම තියෙනවා. එකපාරක් කී බෙඩ් දාලා තියෙනවා 199 මේ තියෙන උඩින්ම පෙන්නලා ෆස්ට් සබ්ස්ක්‍රයිබ් බල ගාලා තියෙනවා. මම දන්නේ නැහැ මොකක්ද කියන්නේ. ඉතින් මේ පැත්තට ගත්තොත් ඉවෙන්ට් බෝනස් එක කවර් කරලා නැහැ. ඉතින් මේ පැත්තෙන් ගියොත් අපි යන් ප්‍රයිම් ලෙවල් එක පැත්තට. හරිද? ඉතින් ප්‍රයිම් ලෙවල් එකේදී මන් දැනට ගේම් එකට টොප් අප් කරලා තියෙන්නේ 30747යි. 30747යි. ඉතින් ප්‍රයිම් ලෙවල් එක මගේ පහේ 29253ක් টොප් අප් කරාට පස්සේ ප්‍රයිම් ලෙවල් එක 6ට යනවා. ඉතින් 6ට දාගන්න මගේ උසන කෝස දෙකෙන් එකක් හරි දෙකක් හරි විකුණන්න වෙනවා. ඒකයි සීන් එක. හරිද? ඉතින් ඒක පැත්තකින් තියලා ඉතින් අපි යම් මේකේ ගන් වලට නෑ ගන් වලට යන්න නැතුව අපි කිට් මේ කලෙක්ෂන් එක පැත්තට යන් කිට් බන්ඩල් නම් මනම් තියෙන පැත්තට යන්. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ ෆුල් බන්ඩල් තියෙනවා 36ක්. ෆුල් බන්ඩල් 36ක් තියෙනවා. ඒ පැත්තෙන් තුන් සහුර් ඉන්නවා. කොණ්ඩ තියෙනවා 40ක්.
කොන්ඩ 40ක් තියෙනවා ටොප් අප් කරලා ගත්ත ඒවත් තියෙනවා ෆ්‍රී ගත්ත ඒවත් තියෙනවා ඒ වගේ ෆ්‍රී මේල් ඔක්කොම තියෙනවා මාක්ස් තියෙනවා 31ක් ටොප් අප් කරලා ගත්ත ඒවා තියෙනවා ෆ්‍රී දුන්න ඒවා තියෙනවා බෝය පාස් තියෙනවා මෙන්න මං ආසම ඔළුව ඉතින් ඕක තමයි මල්ලි මේ අපේ අතරේ ඕක මොකුත් නෑ මම ආසම පට්ට මාස ඔළුව ඉතින් ඕකත් තියෙනවා කොණ්ඩේ දාගන්න මහත්තයෝ කොණ්ඩේ නැති වුණා ඉතින් මේ පැත්තෙන් මාක්ස් උඩ නැහැ 31යි තියෙන්නේ ඉතින් ඇස් වලට දාන ඒවා තියෙනවා 16ක් ෆ්‍රී මේල් 16ක් තියෙන ඇස් වලට දාන ඒවා මෙන්න මේකයි මෙන්න මේ අටනේ තියෙනවා මම දන්නෙත් නෑ මම අරන් හරිද බොයිස් මේ පැත්තින් ෂර්ට් පැත්තට ගියොත් 76ක් තියෙනවා ෂර්ට් හරිද ඕගොල්ලන්ට ඉතින් සාමාන්‍යයෙන් වටින ගානක් කියන්න ඉතින් මේකට ඔයගොල්ලන්ට කීයක් වටීද account එකට මම හිතන් ඉන්නා ගානක් අපි බලමු මේ ගානට දෙන්න පුළුවන්ද කියලා ඒ ගානට આવොත් මම account එක විකුණනවා හරිද account එක විකුණනවා ඒ account එක විකුණන්නෙත් මේ මම account එකක් ගත්තට පස්සේ නැත්නම් උඹලට TikTok මේ sorry YouTube එකට වීඩියෝ දාන්නේ bot account එකකින් ඇවිල්ලා ඉතින් මේක විකුණන්නේ account එකක් ගත්තට පස්සේ ඉතින් මේ පැත්තට ගියොත් ලස්සන shirt ටිකක් තියෙනවා මොකද Naruto shirt 4ක් තියෙනවා මේ පාර Naruto bundle 4 තියෙනවා ලස්සනටම ඉතින් ඔය වගේ ලස්සන කිට් ටිකක් තියෙනවා පල්ලයට යද්දී ඉතින් මං මෙච්චර ලස්සන කිට් තියෙද්දිත් මං දාන් යන්නේ මෙන්න බොට් කිට් එක හරිද කැරක්ටර් එකේ කිට් එක දාන් යන්නේ හරිද ඉතින් කලිසම් වලට ගියොත් කලිසම් 63ක් තියෙනවා හරිද කලිසම් 63ක් තියෙනවා Naruto කලිසම් 4ක් තියෙනවා මෙන්න මේ බූයා පාස් කලිසම මේක අර මිස්ට්‍රි ෂොප් එකට ආව කලිසමක් නේ බණ්ඩල් එකක් ආවේ මේ බූයා පාස් කලිසම් ටික තියෙනවා මේ පැත්තෙන් ගැම්මටම මෙන්න මේ ආකාරයට කලිසම් 63ක් තියෙනවා. ඉතින් ෆ්‍රී මේල් තමයි තියෙන්නේ. හරිද? ඔක්කොම ෆ්‍රී මේල් තමයි කලිසම් ටික තියෙන්නේ. හරිද? සෙරෙප්පු පැත්තට ගියොත් සෙරෙප්පු තියෙනවා 61ක්. ඔය සෙරෙප්පු 61ක් තියෙනවා. ඉතින් මේ පැත්තෙන් සෙරෙප්පුව තියෙනවා. සපත්තු තියෙනවා. ඔන්න දිගටම ලස්සන සෙරෙප්පු ජෝඩු දෙකක්ද තුනක්ද තියෙනවා මම හිතන්නේ. සෙරෙප්පු බාට හරිද? ඔන්නම තමයි කලෙක්ෂන් එක තියෙන්නේ. හරිද? දැන් ඉමෝට් පැත්තට ගියොත් ඉමෝට් වලින් තියෙනවා අපේ Discord ඉමෝට් එකක් තියෙනවා. right Discord ඉමෝට් එකක් තියෙනවා ගිල්ඩ් එකේ level 6 අපේ මගේ ගිල්ඩ් එකේ level 6 මගේ නෙවෙයි මම ඉන්නේ ගිල්ඩ් එක level 6 දී කොඩි ඉමෝට් එක තියෙනවා. මේ පාරේ බෝයා පාස් ඉමෝට් එක ගිය පාරේ බෝයා පාස් ඉමෝට් එක ඩුවෝ ඉමෝට් එකක් තියෙනවා. ඉතින් මේ පැත්තෙන් ගැම්මටම Naruto event එකට ආපු අත උඩ ඉඳ ගන්න ඒවා ප්‍රයිම් බැජ් එකේ ඉමෝට් ඒ ටික තියෙනවා. මේ බෝයා පාස් ඉමෝට් මේ තියෙන බෝයා පාස් එකේ ඉමෝට් ඉතින් දන්න ඇති කට්ටිය ඉතින් ගිය පාර බෝයා පාස් ආපුවා දන්න ඇති ඉතින් සුද්දා කියන්න වචනයක් තියෙනවා හරිම දුකයි කොච්චර මොනවත් තිබ්බත් මේ account එකේ ලොල් එක නෑ ලොල් එක හાર્ඩ් එක රජ පුටුව රෝස මල් දෙන එක මොකවත් නැහැ. ඉතින් normally account එකක් ඉතින් මේ පැත්තෙන් emote තියෙනවා 30ක් ඉතින් වාසි account එකක් ඉතින් මේ පැත්තෙන් animation තියෙනවා දෙකක් gold hate animation එක තියෙනවා කාර්යයෙන් බහලා ගැම්මට මෙල්ල සල්ලි විහි කරන් යන්නේ. ඊට බුලට් මාස්ටර් animation එක තියෙනවා මේ පැත්තෙන් ගැම්මට ඉතින් දුරයි දැන් ඇවිල්ලා වෙඩි කියලා යන සීන් එකක් තියෙනවා. ඉතින් මේ පැත්තෙන් animation එකක් තියෙනවා. ඉතින් මේ animation එකත් ඔයාලා දාගන්න පුළුවන්. මේ animation එක හැබැයි ඔයාලට පේන්නේ නෑ. හරිද? ලොබියට එන්දි මෙන්න මේ animation එක ඔයගොල්ලන්ට පේන්නේ නෑ. ඒක මට විතරයි පේන්නේ මෙතනට. හරිද? විහිළු නෙමෙයි. ඇත්ත කියන්නේ මේ animation එක පට්ට මේ animation එකට මට ගියා චෙම් 20000 දුවත් ගියා ඔය මේ animation එක ගන්න. හරිද? Okay. ඉතින් පට්ටම ලක් එකක් තියෙන මේ account එකක් හරිද boys? පට්ටම ලක් එකක් තියෙන account එකක්. ඉතින් මේ ඔය animation එක ගන්න මෙන්න මේ animation එක බුලට් මාස්ටර් නෙවෙයි. මෙන්න මේක 20000ක් විතර ගියා. ඉතින් මේ පැත්තට ගියොත් look change එකක්වත් නැහැ. මෙන්න මේ look change එක ඇවිල්ලා ගියා. ඉතින් මම ඔකට ස්පින් කරාට ඕක ආවේ නැහැ. කාලකන්ණි look change එක කියලා මම නිකන් හිටියා. ඉතින් මේ පැත්තට ගියොත් super emote එකක් තියෙනවා. Oh my god!
හරිද සුපර් ඉමෝට් එකක් තියෙනවා. ඉතින් නරුටෝ මේ පාර ආපු නරුටෝ chapter 2 එකේදී නරුටෝ බණ්ඩල් 4ක් ගත්තට පස්සේ සුපර් ඉමෝට් එකක් හම් වෙනවා. ඕගොල්ලන්ට මතක ඇති ගිය පාර නරුටෝ chapter 1 එකේ නරුටෝ බණ්ඩල් 4ක් ගත්තාම ඉමෝට් එකක් හම්බුණා. මේ ගෙම්බෙක්ගේ උඩ නැගලා ඉන්න ඉමෝට් එකක් පොළොවට ගහලා ගෙම්බගේ උඩට ගිහිල්ලා ආයි බිමට බහින සීන් එකක් තමයි ගිය පාර නරුටෝ chapter 1 එකේ ෆ්‍රී ඉමෝට් එකක්. කියන්නේ අර ස්පෙෂල් ෆ්‍රී මෝට් එක විදිහට තින්නේ. ඉතින් මේක ඉතින් ඕගොල්ලන්ට අර මේ ෆ්ලේන් එකේ යද්දි තමයි දාන්න පුළුවන්. ෆ්ලේන් එකේ යද්දි දාන්න පුළුවන්. බූයි එකක් ගැහුවාම මැච් එක අන්තිමටම මේ ඉමෝට් එක ඔටෝ වැටෙනවා. හරිද? ඉමෝට් එක ඔටෝ වැටෙනවා. ඉතින් මේ ඉමෝට් කොකින් බෑක්පැක් පැත්තට ගියොත් බැක්පැක් 25ක් තියෙනවා. හරිද? බැක්පැක් එකේ 25ක් තියෙනවා. මොනවද යකෝ තියෙන එච්චර තියෙනවා මම දන්නෙත් නෑ ඔය. ඉතින් මම සාමාන්‍යයෙන් බැක්පැක් දාන් යන්නේ ගේම් ගහද්දී මැච් එකට යද්දී මට එන වදයක්. ලූට් බොක්ස් තියෙනවා මේ පැත්තෙන් 31ක් යකෝ. ඌව කන්නද කවුද ගත්තේ? මමවත් දන්නේ නෑ. ඔය ලූට් බොක්ස් තියෙනවා 31ක්. හරිද? ඒගොල්ලෝ මේගොල්ලෝ වැඩන්නේ ලස්සන ලූට් බොක්ස් එක මේක තමයි එක දාගත්තා. හරිද? ඉතින් පැරෂුට් තියෙනවා මල්ලිලා නංගිලා මේ පැත්තෙන් 19ක්. හරිද? පැරෂුට් 19ක් තියෙන. ඉතින් මේ පාර රෑන්ක් එක කියන්නේ CS රෑන්ක් හරි ඔව් CS රෑන්ක්ද මොකක්ද ඒකට තමයි ඕක හම්බුනේ. මම හිතන විදියට මම දන්නේ නැහැ කොහොම හරි කළා ඕක හම්බුණා. හරිද? ඉතින් ස්කයි ඩ්‍රයිවිං දෙකක් තියෙනවා. ඉතින් කාක්කෙක්ගේ පිටේ බහැලා යන ලස්සන ස්කයි ඩ්‍රයිවිං එකක් තියෙනවා. ඉතින් ජෙම් 1700ක් දීලා අන්තිම ස්පින් එකෙන් ගත්ත එන ලක් එකක් තියෙන account එකක් තමයි. ඉතින් මේක ඒකින් තමයි මෙන්න මේක ගත්ත මම. හරිද? ඊට පස්සේ මේක තියෙනවා. මේක මොකක් හරි දිමිනක් කියලා මට හම්බුණා. මේක මතක නැහැ හම්බුන විදිය. අපි ගාව තියෙනවා ස්කයිඩින් බෝඩ්. ස්කයිඩින් බෝඩ් තියෙනවා 28ක්. වැඩි නෑනේ. 28ක් වැඩි නෑනේ මේ වගේ account එකකට 28ක් වැඩි ඇත්තෙම නෑ. හරිද? මේ ලස්සන ස්කයිඩින් බෝඩ් තියෙනවා. කරත් ඇද්දම මම දාන් ඉන්නවා. ඒකෙන් වැඩක් නෑ මට දෙන්න. මෙන්න මේ ඉතින් මේ පැත්තට ගත්ත ඉන්කියුබේටර් AW පොයි කෑල්ලක් තියෙනවා. ඉතින් පරිප්පු ඇටයක් තියෙනවා. ඔන්නෝම තියෙනවා. මැජික් කියුබ් 3ක් තියෙනවා. මේ පාර මැජික් කියුබ් වලට මොනවද දන්නේ ඉතින් කලින් තිබ්බේවා. බොයිස් මැජික් කියුබ් වලට ජෝකර් බන්ඩල් එක එනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් ජෝකර් බන්ඩල් එක එනවා කියන්නේ අවුරුදු 5ක් තිස්සේ. ඉතින් අවුරුදු 5ක් තිස්සේ ජෝකර් බන්ඩල් එක තාම හදනවලු. හරිද? ගාරීනගේ දුවගේ අතින් ජෝකර් බන්ඩල් එක බිම වැටිලා ඒක කැඩිලා තාම මේ සෙලෝ ටේප් නෙමෙයි සුප්ලෝ ගූ ගාලා තාම හදන හින්දා තාම මැජික් කියුබ් වලට ජෝකර් බන්ඩල් එක දීලා නැහැ. ඉතින් හෙට අනිද්දාට ජෝකර් බන්ඩල් එකේ තාම මේ ජෝකර් බන්ඩල් එකේ පස්ස පැත්ත පොඩ්ඩක් අර එබිච්ච තැනක් තියෙනවලු. එතන පොඩ්ඩක් අර වැල්ඩින් කරලා මේ පුරවන ගමන්ලු ඉන්නේ. ඉතින් යාර වැඩ නැති හින්දා එච්චර ගොඩක් බලන්න බැහැලු එයාට මේ බන්ඩල් එක දිහා. ඉතින් හිමීට ඒගොල්ලෝ හදලා ඒවයි. ඉතින් ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. ඉතින් මේ පැත්තට ගියොත් වවුචර් තියෙනවා මං ගාව. ඩයමන්ඩ් වවුචර් තියෙනවා 250න් 250න් එකයි 100 වවුචර් 8යි. හරිද? ඒ වැත්තෙන් 100 වවුචර් 8යි මේ මෙව මොනවද දන්නේ බූය පාස්. ඉතින් ඔන්න ඔය චුට්ට තමයි ඉතින් තියෙන්නේ. අර ඉතින් ලොකු account එකක් සුල්තාන් අයියලා ඉතින් ෆෝම් වෙන්න එපා බොටා කියලා. ලොකු account එකක් ඔන්න ඔය පොඩි account එකක්. හරිද? ඉතින් අපි යන් ගන් පැත්තට ගන් කලෙක්ෂන් එක පැත්තට ගියොත් 94 එකේ තියෙනවා, AK එකේ තියෙනවා, ස්කාරල් තියෙනවා, ග්‍රෝසා එකට ග්‍රෝසා නෙමෙයි මේක ග්‍රෝසා. හරිද? මේ ගන්න එක කට්ටියම කියන්නේ ග්‍රෝසා කියලා. ග්‍රෝසා නෙවෙයි මේක ග්‍රෝසා ගන්න එක. හරිද? ග්‍රෝසා ගන්න එකෙන් තියෙනවා අපේ මොකද ඒකට කියන්නේ කොහමද ගන්න ස්කිල් එකක් තියෙනවා. හොඳ ගන්න ස්කිල් එකක් මට ඒක නම් මතක නැහැ. නැත්තම් කියනවා හරිද? XM8 තියෙනවා N94 එකට නැහැ. ප්ලාස්මා එකට තියෙනවා, AUG එකට තියෙනවා, පැට්‍රිපල් නැහැ, කිම්පිසර් නැහැ, J30 තියෙනවා. ඉතින් අපි ඔහොම බලන්න ඕනේ මෙතනට. මෙතන ගියාවත් ආසයිනේ. ඉතින් ඉවෝ වලට තියෙනවා ඉවෝ 3ක්. හරිද? ඉවෝ හයි ෂොටිය ලෙවල් 5, P90 ලෙවල් 3, ස්කාරල් එක ලෙවල් 2. හරිද? ෂොට්ගන් ස්කිල් එකක් තියෙනවා කැමරම. එකක් නෙමෙයි දෙකක් තියෙනවා. මම පෙන්නන්න එක වෙනම. ෂොට්ගන් ස්කිල් එකක් තියෙනවා.
අපි එතිනියම්කෝ දින P90 මෙත මෙතර ගියෝ ෂොට් ගන්න එක තියෙනවා හයි ෂොටි ෂොට් ගන්න එක තියෙනවා ලෙවල් 5 දෙකේ ෂොටිය මෙන්න මේ ස්කිල් එක තියෙනවා අලුතෙන් ආපු ස්කිල් එක. ඉතින් වන් ස්පින් වලින් දෙකම වැදුනා. හරිද? ඉතින් වාසනාවද අවාසනාවද කියන දන්නේ නැහැ. වන් ස්පින් වලින් වැදුනා. ඉතින් මං ගත්තා. ඉතින් නිකන් දුන්න එක ගන්න බෑ නේද? ඒ බේම එහෙම මෙහෙම පුනාටුවක් හරි මොකක් හරි ඇවිල්ලා මේ ස්කිල් එක දෙකක් යනවා. හරිද? මොකක් හරි මොගුලා. ඊට පස්සේ මේ පැත්තට ගියොත් මෙන්න මේ වගේ තියෙනවා ත්‍රෝ ගන්න එකේ ෂොටියට ස්කිල් දෙකක් තියෙනවා පර්මනන්ට්. account එකට නැතිවම බැරිව තිබ්බ එකක් තමයි 50 ස්කින් එක. ඉතින් 50 ස්කින් එකක් එනකම්ම මාස ගාණක් බලන් හිටියා. ඉතින් ලස්සන 50 ස්කින් එකක් ආවා. ගේම් එකතු කරා ගත්තා. ඉවරයිනේ. ඉතින් අපි මේ පැත්තේ ග්‍රැනයිට් වලට ඉතින් ග්‍රැනයිට් වලින් උඹලා දුම් වලින් බහන්න පුළුවන් නම් ඉතින් මෙන්න ග්‍රැනයිට් එක දම්පාඩ ග්‍රැනයිට් එක ග්‍රැනයිට් බෝම්බ දිනවා 15 ස්මෝක් ග්‍රැනයිට් එකේ මෙන්න මේ ලාකොල පාට ග්‍රැනයිට් එක තියෙන. ඉතින් මේ ලාකොල පාට ග්‍රැනයිට් එක කාගවත් නෑ මං හිතන්නේ. මෙන්න මේ ග්‍රැනයිට් එක හරිද? මේකත් මම ගත්තේ මේ ගරිනට පුක දීලා නිකන් ගත්තේ. හරිද? අවුල ප්ලග් ගන්න එපා. ගරිනට පුක දීලා නිකන් ගත්තා. කාගවන්න තියෙනද දෙන්නම් කිව්වා. ඉතින් පුක දීලා මම නිකන් ගත්තා. හරි. ඉතින් මේ පැත්තෙන් ග්ලූ වෝල් තියෙනවා 10ක්. හරිද? ලංකාවේ ඉතින් වැඩියෙන්ම තියෙන ග්ලූ වෝල් account එක තමයි 10. උඹලා හිතන් ඉන්නේ එහෙම නම් එහෙම නෙවෙයි. මේ account එක තමයි ලංකාවේ වැඩියෙන්ම තියෙන ග්ලූ වෝල් 10. හරිද? ඉතින් මේ ලස්සන ග්ලූ වෝල් තියෙනවා. ඉතින් උඹලට පිස්සු මං කියන දේවල් අහන් ඉන්නවනේ. ඉතින් මේ පැත්තෙන් පූසෙක් ඉන්නවා. මේ පැත්තෙන් ග්ලූ වෝල් එකක් තියෙනවා. මොනවද මේ ෆෑන් එකක් වගේ කරකිනවා. හරිද? ඒක වැඩක් නැහැ. ඉතින් මේ පැත්තේ ඌර්කයෝ දෙන්නෙක් ඉන්නවා. ප්‍රයිම් බැජ් එකේ ග්ලූ වෝල් එක තියෙනවා. මේක නිකන් දුන්නේ ඵලයන් නේ. ඉතින් හැම account එකකටම නැති සුපිරිම ඔය සුල්තාන account වල මෙන්න මේව නෑනේ. මේ වෝල් එක ඉතින් පට්ටම පරණ වෝල් එකක්. හරිද? ඉතින් සුල්තාන account වල ඕවා නැති. ඉතින් මං ගත්තා. ඉතින් ඌලාට නෝන්ඩි කරවන්න එපා. ඉතින් මේ වගේ ඉතින් ඔන්න වගේ තමයි තියෙන්නේ. හරිද? මේ පැත්ත මම මොකද ඌවට නයිස් ස්කිල් නේ. ඉතින් ඔන්න ඔහම තමයි ඉතින් මගේ account එක. ලස්සන account එක. ලස්සන account එක. ඉතින් දාන්න කමෙන්ට් එකක් යටින් කීයක් වටීද කීයක් වටේද කියලා දාන්න. ප්‍රයිම් බැජ් ලෙවල් 5 ඉවෝ 3ක් තියෙනවා. හයි ෂොටි ලෙවල් 5 ඉමෝට් 30ක් තියෙනවා. ඇනිමේෂන් 2ක් තියෙනවා. සුපර් ඉමෝට් එකක් තියෙනවා. සර්ට් 70යි කල්සන් 60 ගානක් තියෙනවා. ඔන්න වගේ ඉතින් පොඩි දේවල් ටිකක් තියෙනවා. ඉතින් ලංකාවේ තියෙන හොඳම account වලින් account අතරේ account 10 ඉතින් ලංකාවේ තියෙන account හොඳම account 10 අතර ඉන්න account එකක් තමයි මේ account එක. ඉතින් හරිද? ඔයගොල්ලන්ට මේ පැත්තට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. CS වලින් හෙරුවෙක් 3 පාරක් ගහලා BR වලින් හෙරුවෙක් 2 පාරක් ගහලා මාස්ටර් 2 පාරක් ගහලා. හරිද? ඉතින් ඔක්කොම බැච් ගහලා දෙනවා 4 පාරක්. ඉතින් මේ පාරත් ආය මාස්ටර් මං ගහන්න ඉන්න හිතන් ඉන්න මේ පාර මම BR වල තරු 5 ගහලා තියෙන. ඉතින් තරු 5 මාස්ටර් ගහන තුට්ටයි තියෙන්නේ. ඉතින් මං ඒ ටික තුට්ටෙන් ගහනවා මේ වීඩියෝ එක දාලා අප්ලෝඩ් කරලා. ඉතින් බොයිස් කියන්න කමෙන්ට් එකක් දාන්න. account එක කීයක් වටේද? මේක ෂෙයා කරන්න පුළුවන් තරම් ලයික් කරන්න කමෙන්ට් කරන්න. මොකක්ද කරන්නේ? මොකක්ද කරන්න ඕන උඹලා? සබර් ගයිස් කරන්න. අය මොකද? බෙල් අයිකන් එක සුදු පාට කරගන්න. ඕක සුදු පාට කරගන්න බෑනේ. මම ගල් කැටකින් හරි දාලා මොකක් කරගන්න. හරිද? එහෙනම් බොයිස් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් ඔන්න මගේ account එකේ රිවිව් එක ගෙනාවා. මේ account 10 එක account එකක් තමයි මේක. හරිද? එක account එකක් තමයි මේක. ඉතින් ලස්සන account එකක්. එහෙනම් බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න මගේ රත්තරන් යාළුවනේ. එහෙනම් අපි ගියා දෙස් බීටයි. හැදෙන්නේ කොතනින්ද? Dear fans ඔයාලා සතුටින්ද?